ඔබ කවදා හෝ මිලදීගත් භාණ්ඩයකින් ඔබ බලාපොරොත්තු වන කාර්යය ඒ ආකාරයටම සිදු නොවි ඔබ කලකිරීමට පත් වී තිබෙනවා. එසේත් නැත්නම් ඔබ ලබාගත් භාණ්ඩයට අදාළ ආයතනය එම භාණ්ඩය සඳහා නිසි ආකාරයෙන් අලගින් පසු සේවාව ලබා දී නොමැති කමින් ඔබ කලකිරීමට පත් වී තිබෙනවාද? ඔබේ පිළිතුර ඔව් නම් පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳව ඔබ දැනගත යුතුමයි. පාරිභෝගික අයිතිවාසිකම් කියන්නේ සෑම ගනුදෙනු කරුවෙකුටම ලබා දී ඇති නීතිමය ආරක්ෂාව. මේවා මොනවද කියලා අපි ඉතා කෙටියෙන් සලකා බලන්න යනවා. ඉන් පළමුවෙන් ආරක්ෂාව සඳහා අයිතිය. එනම් ඔබ මිලදී ගන්නා නිෂ්පාදන ඔබේ සෞඛ්‍යයට හෝ ජීවිතයට හානි කර නොවිය යුතු බව. දෙවෙනි කාරණය තොරතුරු දැනගැනීමේ අයිතිය. මෙමගින් ඔබ ලබා ගන්නා භාණ්ඩයක මිල, කල්ලිකුත් වන දිනය, එහි අඩංගු අමුද්‍රව්‍ය හා එය භාවිතය සඳහා උපදෙස් සඳහන් කර තිබිය යුතුයි. තුන්වෙනි කාරණය තෝරා ගැනීමේ අයිතිය. මෙමගින් අසාධාරණ පීඩනයකින් තොරව, බලකිරීමකින් තොරව ඔබට භාණ්ඩයක් තෝරා ගැනීමට අයිතිය තිබෙනවා. ඒ වගේම ඒකාධිකාරයකින් තොරව තරගකාරී මිල ගණන් යටතේ භාණ්ඩයක් හෝ සේවාවක් ලබා ගැනීමට ඔබට අයිතිය තිබෙනවා. හතරවෙනි කාරණය ඉල්ලීමක් පිළිබඳ අයිතිය. මෙය ඇසීමේ අයිතිය කියලත් කියනවා. ඔබට භාණ්ඩයක් හෝ සේවාවක් ගැන පැමිණිලි තිබෙනවා නම් ව්‍යාපාර හා පාරිභෝගික ආරක්ෂණ බලධාරීන්ට ඔබේ ගැටලුව ඉදිරිපත් කළ හැකියි. පස්වෙනි කාරණය සහන ලබා ගැනීමේ අයිතිය. ඔබ මිලදී ගන්නා භාණ්ඩයක් දෝෂ සහිත නම්, ඔබ ලබා ගන්නා සේවාවක් නිවැරදි ප්‍රමිතියට අනුකූල නැත්නම්, ලබාගත් භාණ්ඩය අලුත් ඇලියා කිරීමට, ප්‍රතිස්ථාපනය කිරීමට, මුදල් ආපසු ඉල්ලීමට හා දුර්වල සේවාවන් පිළිබඳව වන්දියක් ඉල්ලීමට ඔබට අයිතියක් තිබෙනවා. ඒ වගේම ඔබ ලබාගත් භාණ්ඩයට අදාළ රිසිට් පතක් සුරැකිව තබා ගන්න. නිෂ්පාදන ලේබලය ප්‍රවේශමින් කියවන්න. ලබාගත් නිෂ්පාදනයේ අඩංගු වන්නේ මොනවාදයි බලන්න. මිල ගණන් සංසන්දනය කරන්න. විශ්වාසවන්ත විකුණුම් කරුවෙකුගෙන් භාණ්ඩ මිලදී ගන්න. ඔබට යම් ගැටලුවක් ඇති වුවහොත් මුලින්ම විකුණුම් කරු අමතන්න. එතනින් විසඳුමක් නොලැබුණොත් ඔබේ ප්‍රදේශයේ සුදුසු පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට වාර්තා කරන්න. ඉතින් පාරිභෝගිකයන් වශයෙන් ඔබට තිබෙන්නා වූ අයිතිවාසිකම් ගැන දැනුවත්ව සාප්පු සවාරි යන්න. එවිට ඔබව බුද්ධිමත් පාරිභෝගිකයෙක් බවට පත්වනවා නියතයි.